හැමෝම සතුටින් පිළිගන්න අලුත් වීඩියෝ එකට. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගොඩම වැදගත් සිද්ධියක් ගැන. ඉතින් සමහර විට ඔයාලට මම කියන්නත් කලින් ආරංචි වෙන්නේ නැති Ben 10 කොමික් කන්ෆර්ම් වුණා. ඉතින් Ben 10 කොමික් කියනවා ලබන අවුරුද්දේ පෙබරවාරි වෙද්දී. ඉතින් ඒ ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන මේ වීඩියෝ එක ඇතුළත අපි කතා වෙනවා. ඒ වගේම මේ කොමික් Ben 10 අලුත් සීරීස් එකකට දෙන්න පුළුවන් පොසිටිව් ඉම්පැක්ට් එක මොකක්ද කියලාත් මේ වීඩියෝ එකේ කතා වෙනවා. සහ තවත් ඔයාලා මේ ගැන දැනගන්න ඕනේ දේවල් ගොඩක් මේ වීඩියෝ එක ඇතුළත් වෙනවා. ඉතින් එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක Ben 10 කාටුන් එක සම්බන්ධව අලුත් දෙයක් බලාපොරොත්තු වෙන ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් අපි කෙලින් බයමු මාතෘකාවට. ඉතින් ඔයාලා දිගටම මගේ channel එකත් එක්ක හිටියා නම් ඕගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝස් දෙක තුනකම මේ කොමික් ගැන මාස කිහිපයකට කලින් කතා කරලා තිබ්බා. ඉතින් මේ කොමික් ගැන ඒ වෙනකොට හරියට කන්ෆර්මේෂන් එකක් ඇවිල්ලා තිබ්බේ නෑ. ඒ වුණාට මේ වෙනකොට අපිට සම්පූර්ණයෙන්ම කන්ෆර්ම් කරලා තියෙනවා මේවා අනිවාර්යයෙන්ම එනවා කියලා. ඒ වගේම මේවා එන්නේ පෙබරවාරි මාසේ කියලාත් අපිට හරියටම කියලා තියෙනවා. ඉතින් මේ කොමික් රිලීස් වෙන එකේ වැදගත්කම කතා කරන්න කලින් අපි කතා කරමු මේ කොමික් මොන වගේ වෙයිද කියලා. ඉතින් අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මම කලින් කිව්වා වගේ 2026 පෙබරවාරි වල තමයි මේ කොමික් රිලීස් වෙන්න තියෙන්නේ. මේ කොමික් වල රයිටින්ග්ස් බාරව ඉන්නේ ජෝ කේසි. ඒ වගේම මේ කොමික් වල ඉලස්ට්‍රේෂන් බාරව ඉන්නේ රොබර්ට් කේරි. ඒ වගේම Man of Action එකේ ටීම් එක තමයි මේක මෙහෙවන්නේ. ඒ වගේම ජෝ කේසි කියන්නේ Man of Action ටීම් එකේ ඉන්න එක සමාජිකයෙක්. ඉතින් මෙයා Ben 10 කාටුන් එකේ එක එපිසෝඩ් ලියලා තියෙනවා. ඒ වගේම Marvel DC වලත් මෙයා වැඩ කරලා තියෙනවා. ඉතින් උදාහරණ විදියට ගත්තොත් The Kraken එපිසෝඩ් එක, Last Laugh එපිසෝඩ් එක, ඒ වගේම Ben 10 Generator X Zero Snyder crossover එක, ඒ වගේම Reboot එකේ එපිසෝඩ් ගණනාවක් ලියන්න මෙයා වැඩ කරලා තියෙනවා. ඉතින් මෙයාගේ කලින් වැඩත් බලද්දි ස්ටෝරි රයිටින් ගැන අපිට ලොකුවට ඩවුට් එකක් තියාගන්න ඕනේ නෑ. ඒක සුපිරියටම වෙයි කියලා ගොඩක් දුරට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේකේ හොඳම පාර්ට් එක තමයි මේ කොමික් අලුත්ම රීබූට් එකක්. ඒ කියන්නේ තනිකරම ජරාවක් වෙයි නෙමෙයි රීබූට් කියලා කිව්වට ඒකෙන් අදහස් වෙන්නේ මේ කතාව ආයි වෙනම ටයිම්ලයින් එක මුලින් ඉඳන් පටන් ගන්න කතාවක් කියලා. ඒ කියන්නේ ආයි මුලින් ඉඳන් බෙන්ට බලවලුසෝ හම්බ වෙනවා. එතන ඉඳන් කතාව ආයි මුලින් ඉඳන් යනවා. ඉතින් මං හිතන විදිහට වැඩේ සාධාරණයි. මොකද Ben 10 කාටුන් එක ඇනිමේටඩ් සීරීස් එකක් විදියට ගෙනිච්ච ටයිම්ලයින් එකේ ඉතුරු ටික කොමික් එකක් විදියට ගෙනියනවා කියන එක එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. මෙහෙම කොමික් වලට අලුත්ම ටයිම්ලයින් එකක් ගෙනල්ලා ඒ කතාව වෙනම ලියාගෙන යන එක තමයි ගොඩක්ම දුරට සාර්ථක වෙන්නේ. ඉතින් මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් මේ කොමික් එක Marvel DC කොමික් වල දැක් ගන්න පුළුවන් වෙච්ච අල්ටිමේට් නැත්තම් ඇබ්සලූට් කියන කොමික් ස්ටයිල් එකට තමයි මේ කොමික් එක ලියවෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි සාමාන්‍ය පුරුදු විදිහට දැකපු බෙන්ගේ ස්ටෝරි ලයින් එකේ මොකක් හරි වැදගත් තැනක් වෙනස් කරලා තමයි මේ ස්ටෝරිය ගෙනියන්නේ. ඉතින් අර මං කලින් මෙන්ෂන් කරපු කොමික් කියවලා තියෙන එකට නම් තේරෙනවා ඇති මොන වගේ විදියටද මේක නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් Ben 10 කොමික් එකකින්ම. ඉතින් Ben 10 ෆෑන් කෙනෙක් මේ ළඟදී නිර්මාණය කරලා තියෙනවා Absolute Ben 10 කියලා කොමික් එකක්. ඉතින් ඒ කතාව සරලව පැහැදිලි කරලා දුන්නොත් එහෙම ඒකෙදි බෙන්ගේ සීයා නැති වෙනවා බෙන්ට බරවඩ්ලොසෝ හම්බෙන්න කලින්. ඉතින් එතනදී බෙන්ට සීයා ගොඩක්ම ක්ලෝස් හින්දා බෙන් ගොඩක්ම අවුල් වෙනවා එතනදී. ඉතින් ඒකත් එක්ක බෙන්ගේ හැසිරීම රටාව වෙනස් වෙනවත් එක්කම තමයි මේ කතාව වෙනස් විදියට හැදලා යන්නේ. ඉතින් ඔහොම කතාව ගලාගෙන යද්දි බෙන්ට අවුරුදු 15 වෙදි තමයි බරවඩ්ලොසෝ හම්බෙන්නේ. ඉතින් ওই වගේ වෙනස්කම් එක්ක තමයි මේ කොමික් එක යන්නේ. ඉතින් ඔයගලන්ට මේ කොමික් එකේ විස්තරය බලා ගන්න ඕනි නම් SLE Roll and YouTube channel එකේ තියෙනවා මේ කොමික් එකේ සිංහල රිවිව් එක. ඉතින් ඒක බැලුවොත් ඔයගලන්ට මේ කතාව දැනගන්න පුළුවන්. මම හිතනවා මගෙන් වෙනම රිවිව් එකක් ඒකට ඕනේ නැති වෙයි කියලා. ඉතින් දැන් එන ගැටලුව තමයි මොකද්ද මේ අලුත් ස්ටෝරි ලයින් එකේ වෙනස් වෙන්න තියෙන දේ. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? බෙන්ගේ කතාවේ මොන වගේ දෙයක් වෙනස් වෙයිද මේ කතාවේදී? ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ කොමික් වල ප්‍රොඩක්ෂන් එක Man of Action එක යටතේ සිද්ධ වෙන නිසා ගොඩක් දුරට Ben 10 ක්ලාසික් ෆීලිං එකක් දෙන්න යාලා try කරයි මේ කොමික් එකෙන්. Ben 10 කාටුන් එකේ ඇනිමේටඩ් සීරීස් පැත්තේ Man of Action එකට හම්බෙච්ච පාලනය ගොඩක් අඩුයි. Ben 10 ක්ලාසික් සීරීස් එකේ රයිටින්ග්ස් වලට Man of Action එකේ අම්තාක් දුරකට වැඩ කරලා තිබුණත් Ben 10 Ultimate Alien Ben 10 Alien Force එනකොට Ben 10 කාටුන් එකේ පාලනය Man of Action එකෙන් ගොඩක්ම දුරට ගිලිහුණා. ඉතින් Ben 10 Ultimate Alien Force සීරීස් වල වැඩ බාර වුණේ ඩුවෙන් මැක්ටෆී සර් සහ එයාගේ කණ්ඩායමට. ඉතින් එයාලගේ වැඩ ගැන මං ඔයාලට ආයේ වෙනම පැහැදිලි කරන්න දෙයක් නෑනේ. එයාලා වැඩේ ගොඩක්ම සුපිරියට කරා. Ben 10 කාටුන් එක වෙනම ලෙවල් එකකට අප්ුනේ එතනදී. ඉතින් පස්සේ Ben 10 Omniverse සීරීස් එක ආවා. ඉතින් ඒකේ වැඩ ගොඩක් දුරට බාර වුණේ ඩිරෙක්ට් ජේ වයිට් සර්ට. ඉතින් එහෙම Ben 10 Omniverse සීරීස් එකත් පහ වුණාට පස්සේ ආපු Ben 10 Reboot සීරීස් එකේදී
නම් Man of Action එකට යම් තාක් දුරකට වැඩ කරන්න අවස්ථාව හම්බුණා. නමුත් ටාගට් ඔඩියන්ස් එක සහ බජට් ප්‍රශ්න නිසා මෙයාලගේ වැඩ ගොඩක්ම සීමා වුණා. ඒ රීබූට් සීරීස් එකෙත් ස්ටෝරි එක ඇතුලේ ගොඩක්ම හොඳ කන්සෙප්ට් ගොඩක් අපිට හම්බිලා තියෙනවා. ඉතින් ඒ වගේ කීපයක් ගැන මට මතක විදියට මම වීඩියෝ එකකින් සාකච්ඡා කරා. ඉතින් කැමති අයට බලන්න මේ වීඩියෝ එක මම එන්ඩි ස්ක්‍රීන් එකේ හරි මෙතනින් කාඩ් එකකින් හරි දාන්නම්. ඉතින් දැන් අපි කතා කරේ Ben 10 කාටුන් එකේ ඇනිමේටඩ් සීරීස් වලදී Man of Action එක දායක වෙච්ච විදිය. ඒත් Man of Action ටීම් එක ඇනිමේෂන් පැත්තට නෙමෙයි කොමික් පැත්තට තමයි ගොඩක්ම දක්ෂ. ඉතින් ඒ නිසා මේ කොමික් එක තවදුරටත් සාර්ථක වෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් අපි මේ ස්ටෝරි ලයින් එක පැත්තනේ කතා කරේ. ඉතින් අපි කතා කරමු මේකේ ඉලස්ට්‍රේෂන් කොහොමද කියලා. ඉතින් මේකේ ඉලස්ට්‍රේෂන් කරන්නේ මම කලින් කිව්ව විදියට රොබර්ට් කේරි. ඉතින් මෙයා වැඩ කරපු කොමික් කිහිපයක පින්තූර කිහිපයක් තමයි ඔයගොල්ලන්ට මේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෑන් වලට දැක් ගන්න පුළුවන් මෙයාගේ වැඩ කොහොමද කියලා. ඉතින් මෙයා වැඩ කරපු කොමික් බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා ගොඩම තොරට වැඩ කරලා තියෙන්නේ ටිකක් මැචුවර් ගතියට තියෙන කොමික් වල. ඉතින් ඒ වගේම මෙයාගේ ආර්ට් වර්ක් එහෙමත් ගොඩම හොඳයි. ඉතින් අපි මේ කතා කරපු විස්තරات එක්ක අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ ඉස්සරහට එන Ben 10 කොමික් එක අපි බලාපොරොත්තු වෙන විදිය හොඳ කොමික් සීරීස් එකක් වෙයි කියලා. ඉතින් අපි මේ කොමික් එක ගැන මේ වෙනකොට ගොඩක් දේවල් කතා කරා. ඉතින් අපි බලමු මේ කොමික් එක එන එක Ben 10 ෆ්‍රැන්චයිසිය අනාගතයට කොහොම බලපායිද කියලා. ඉතින් මේ කොමික් එකේ සාර්ථකත්වය කියන දේ ගොඩක්ම බලපානවා Ben 10 කාටුන් එකේ අලුත් සීරීස් එකක් එන්න. ඉතින් මෑතකදී Ben 10 කාටුන් එකේ ටොයිස් වගේ කිහිපයක් ඔෆිෂියලි රිලීස් කරා. ඒ වගේම Ben 10 කාටුන් එකේ චූටි කොලැබරේෂන් එකකුත් අපිට දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේවෙන් ටෙස්ට් උනේ Ben 10 කාටුන් එක සම්බන්ධව අලුත් දෙයක් නැතුව Ben 10 කාටුන් එකේ ඔඩියන්ස් එක තාමත් ඉන්නවද කියලා. ඉතින් ඒගොල්ලන්ට හරි උත්තරයක් මේ වෙනකොට හම්බෙන්නේ නැති කියලා හිතනවා මං. ඉතින් ඒ නිසා තමයි මේ කොමික් එක බොහෝ දුරට එන්නේ නැත්තේ. ඉතින් ඒ කියන්නේ මේ කොමික් එකේ සාර්ථකත්වය මත තමයි සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ Ben 10 කාටුන් එකේ අලුත් සීරීස් එකක් හැදෙනවද නැද්ද කියන එක. ඉතින් ඔයාලට Ben 10 කාටුන් එකේ අලුත් සීරීස් එකක් එන්න ඕනි නම් මේ කොමික් එකට ඔයාගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඉතින් අපි කලින් කතා කරා වගේ අපි බලාපොරොත්තු වෙනවා අපේ සහයෝගය ලබා ගන්න පුළුවන් විදිය හොඳ ක්වොලිටි කොමික් එකක් ඒගොල්ලෝ රිලීස් කරයි කියලා. ඉතින් ඒ වගේම පුළුවන් කට්ටිය මේ කොමික් එක බයි කරලා කියවන්න. ඉතින් අපි මේ කොමික් එක බයි කරන්නේ නැතුව වෙන විදිහකට කොමික් එකේ ස්ටෝරිය බලනවා නම් ඒක කොමික් එක හදන ආයතනයට පාඩුවක්. මොකද ඉතින් අපි හැමෝම දන්නවා මේ මොන දේ හැදුවත් එයාලා ඒ හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රොෆිට්. ඉතින් ලැබෙන ප්‍රොෆිට් එක අඩු නම් ඒගොල්ලෝ තවත් පාඩු තියාගෙන ඒගොල්ලන්ගේ වැඩේ ඉස්සරහට ගෙනියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක නතර කරලා දානවා. ඉතින් ඒ විදිහට තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් මං කියන්නේ යාලා Ben 10 කාටුන් එකට දෙන වටිනාකම මොන විදිහට මේ කොමික් එකෙන් තේරෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ කොමික් එකට වටිනාකමක් දෙමු. ඉතින් ඔයාලට පුළුවන් විදිහට මේ කොමික් එක රිලීස් වුණාට පස්සේ ඒකේ පොපියුලාරිටි එක වැඩි කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ කොමික් එක ගැන Facebook, YT වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල කතා කරන්න. ඉතින් ඒ වගේම මේ කොමික් එක ගැන හරියට කතා කරන මේ කොමික් එක ගැන වීඩියෝස් හදන අනිත් අයට ඕගොල්ලන්ගේ සපෝට් එක දෙන්නත් පුළුවන්. මං කියන්නේ මට විතරක් නෙමෙයි මේ කොමික් එක ගැන හරියට කතා කරන හැම කෙනෙක්ටම ඔයාලට පුළුවන් විදිහෙන් සපෝට් එකක් දෙන්න. ඒ වගේම ආසාවක් තියෙනවා නම් ඔයත් දෙන්න මේ කැටගරියට වීඩියෝස් හදන්න. මේ කැටගරියෙන් ඔයාලට YouTube මොනිටයිසේෂන් උනොත් ගන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් අපිට තවත් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඉතින් Warner Bros එක මේ ළඟදී Netflix එකට විකුණුණා. ඉතින් ඒක තමයි ලොකුම සාධාරණ හේතුව Ben 10 කාටුන් එකේ අලුත් සීරීස් එකක් එන්න මෙච්චර පරක්කු වෙච්ච එකට. ඉතින් අපි සෑහෙන කාලෙකින් ඉඳන් Ben 10 අලුත් සීරීස් එකක් එනවා කියලා දීපු rumors නිකම් මෙහෙතලා කියපුවා නෙමෙයි කියලා ඔයගලන්ට තවදුරටත් මේකෙන් තහවුරු වෙනවා. ඉතින් අපි බලාගෙනමු Netflix එක Ben 10 කාටුන් එක සම්බන්ධව මොන වගේ තීරණයක් අනීද කියලා. ඉතින් ඒ ගැනත් තව කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් මම පුළුවන් වුණොත් වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න. මොකද මේ වීඩියෝ එක දැනටමත් දිග්ගැස්සිලා වැඩි ගොඩක්. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් ඔයාලට ඕන නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වීඩියෝ එක මම හදනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම ඩිසයිඩ් වෙන්නේ ඔයාලගේ කමෙන්ට් මත. ඉතින් සමහරක් දෙනෙක් ඉන්නවා අයියෝ කොමික් එකක් දෙන්නේ අලුත් සීරීස් එකක් අපි එනකම් බලන් හිටියේ මම නම් කොමික් කියවන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අයට අවුල් යන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ කොමික් එක රිලීස් වුණාට පස්සේ Ben 10 කාටුන් එක සම්බන්ධව YouTube වීඩියෝස් කරන YouTubers ගොඩක් ඉන්නවා. දැන් ඒ අය තියෙනවා. ඉතින් ඒ අය වලින් මේ කොමික් එක මෝෂන් කොමික් එකක් විදිහට හදන්න පුළුවන්. නැත්නම් මේ කොමික් එක කෙලින්ම ඇනිමේටඩ් එපිසෝඩ් එකක් විදිහට වුණත් හදන්න තාක්ෂණයක් දැන් ඒ අය වලට තියෙනවා. නැතත් අනිවාර්යයෙන්ම සිංහල රිවිව් එකක් නම් මේ කොමික් එකට එනවාමයි. ඉතින් මේ මොනම විදිහකට හරි ඔයාලට මේ කොමික් එක රස විඳින්න ගොඩක් අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් අපි බලාගෙන ඉමු මොනවා වේද කියලා. ඉතින් ඒ වගේ මතක් ගන්න ඕනේ 2026 කියන්නේ ගොඩක්ම සුපිරි අවුරුද්දක්. Ben 10 කාටුන් ෆ්‍රැන්චයිසියට අමතරව අපි දන්න තවත් ගොඩක් ෆ්‍රැන්චයිසි වලින් අලුත් නිර්මාණ ගොඩක් 2026 දී රිලීස් වෙනවා. ඉතින් ඒවා ගැනත් අපි හිමීට කතා කරමු. එහෙනම් අපි ආයෙත් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.